ආයුබෝවන් රාජ්‍ය සේවයේ උසස් රැකියාවක් සඳහා මෙන්න ඔබට හොඳම අවස්ථාවක්. අදම අයදුම් කරන්න. ජාතික අධ්‍යාපන ආයතනය මහරගම රාජ්‍ය සේවයේ උසස් රැකියාවක් සඳහා අදම අයදුම් කරන්න. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන හා පර්යේෂණ සේවා ගණයේ කතිකාචාර්ය අධ්‍යාපනඥ දෙවන ශ්‍රේණිය තනතුරු පුරප්පාඩු සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කෙඳවනු ලැබේ. සුදුසුකම් තනතුරට අදාළ විෂය ශේෂ්ත්‍රයකින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගත් විශේෂ වේදී උපාධියක් ලබා තිබීම. හෝ තනතුරට අදාළ විෂය ශේෂ්ත්‍රයකින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගත් සාමාන්‍ය උපාධියක් සමග පශ්චාත් උපාධි ඩිප්ලෝමා සුදුසුකම ලබා තිබීම. හෝ තනතුරට අදාළ විෂය ශේෂ්ත්‍රයට ගැලපෙන්නා වූ පිළිගත් වර්ලත් වෘත්තීය ආයතනයක ආශ්‍රිත සමාජිකත්වය ලබා තිබීම. වැටුප රුපියල් 91,650කි. මූලික වැටුපට අමතරව අනුමත අනිකුත් දීමනා ගෙවනු ලැබේ. වයස අවුරුදු 22ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය. නියමිත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් ඉහත වෙබ් අඩවියේ දක්වා ඇති ලින්ක් එක ඔස්සේ NIE රික්‍රූට්මන්ට් පෝර්ටල් වෙත පිවිසි මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව භාගත කරගත යුතුය. එසේ ඩවුන්ලෝඩ් කරගනු ලබන අයදුම් පත්‍රයේ මුද්‍රිත පිටපත සමග උප්පැන්න සහතිකයේ අධ්‍යාපන වෘත්තීය සහතිකවල සහ සේවා සහතිකවල සහතික කළ පිටපත් අමුණා ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ අදාළ දෙපාර්තමේන්තුව සහ විෂය ක්ෂේත්‍රයේ සඳහන් කළ යුතුය. රුපියල් 2000ක අයදුම්පත් ගාස්තුවක් ලංකා බැංකුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ගිණුම් අංක 6.7යි 6.26ට බැර කර එහි මුල් රිසිට් පත මුද්‍රිත අයදුම්පතෙහි වෙන් කර ඇති කොටුවෙහි අලවා යැවිය යුතුය. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 පෙබරවාරි 8. ලිපිනය අධ්‍යක්ෂ ජනරාල් ජාතික අධ්‍යාපන ආයතනය තැපැල් පෙට්ටිය 21 හයි ලෙවල් පාර මහරගම. අපි දැන් බලමු ඔන්ලයින් ක්‍රමයට මෙම අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබගේ වෙබ් බ්‍රවුසර් එක විවෘත කර ලිපින තීරුවේ www.nie.ac.lk ලෙස ටයිප් කර ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. එහි රැකියා දැන්වීම් බැලීම සඳහා ප්‍රධාන මෙනුවේ ඇති News and Events මත ක්ලික් කරන්න. පහත වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් ලින්ක් එක ඔස්සේද ඔබට මේ සඳහා පිවිසිය හැකිය. News and Events පිටුවට ගිය පසු ඔබට විවිධ දැන්වීම් සහ පුවත් ලැයිස්තුවක් පෙළෙනු ඇත. එයින් ඔබට අවශ්‍ය රැකියා දැන්වීම සොයා ගන්න. දැන්වීම සම්පූර්ණයෙන් බැලීම සඳහා අදාළ රැකියා දැන්වීම මෙලෙස ක්ලික් කරන්න. මෙහිදී ඔබට රැකියාව පිළිබඳ සියලු විස්තර, සුදුසුකම් සහ අයදුම් කරන ආකාරය දැකගත හැකියි. එම තොරතුරු අනුව ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන තනතුරට අදාළ තොරතුරු හොඳින් කියවා ඒ තනතුරට අදාළ තොරතුරු පමණක් NIE රික්‍රූට්මන්ට් පෝර්ටල් වෙත පිවිස ඉදිරිපත් කර අයදුම්පත සම්පූර්ණ කරන්න. ජාතික අධ්‍යාපන ආයතනයේ බඳවා ගැනීමේ ద్వාරය වෙත පිවිසීමෙන් පසු ඔබට මෙවැනි පිටුවක් දිස්වනු ඇත. එහි Create New Application මත ක්ලික් කරන්න. එවිට ඔබට ලියාපදිංචි වීම සඳහා ඔබ භාවිතා කරන විද්‍යුත් ලිපිනය, ජංගම දුරකථන අංකය සහ නව මුරපදයක් ඇතුළත් කළ යුතුය. මුරපදය සකසන විට එය අකුරු 8කට වඩා වැඩි විය යුතුයි. එහි අවම වශයෙන් එක් ඉංග්‍රීසි කැපිටල් අකුරක්, එක් ඉංග්‍රීසි සිම්පල් අකුරක්, සංඛ්‍යා සහ විශේෂ අක්ෂරයක් අඩංගු විය යුතුයි. උදාහරණයක් ලෙස මෙහි දිස්වන ආකාරයට සැකසිය යුතුය. මුරපදය නැවත තහවුරු කිරීමට confirm password යන කොටසේද එයම ටයිප් කරන්න. ඔබ විස්තර ඇතුළත් කර ඉදිරිපත් කළ පසු ඔබ විසින් ඉදිරිපත් කරනු ලැබූ ජංගම දුරකථන අංකයට OTP අංකයක් ලැබෙනු ඇත. එය මෙහි සටහන් කර verify OTP මත ක්ලික් කරන්න. එලෙස OTP අංකයක් ලැබුණේ නැත්නම් මෙහි සඳහන් මිනිත්තු ගණන රැඳී සිටීමෙන් පසු නැවතත් OTP අංකයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. එවිට මේ ආකාරයට recent OTP ලෙස දිස්වනු ඇත.
එය ක්ලික් කිරීම මගින් ඔබට නව OTP අංකයක් ලබා ගත හැක. එවිට ඔබට නව OTP අංකයක් ලැබෙනු ඇත. එය මෙහි සටහන් කර Verify OTP මත ක්ලික් කරන්න. දැන් ඔබට මේ ආකාරයෙන් ලියාපදිංචි වීම සාර්ථකයි යන පණිවිඩය පෙනෙනු ඇත. මෙයින් අදහස් කරන්නේ ඔබගේ ජංගම දුරකථන අංකය තහවුරු වී ඇති බවත් ඔබ ලබා දුන් විද්‍යුත් තැපෑලට තහවුරු කිරීමේ විද්‍යුත් ලිපියක් යවා ඇති බැවින් එයද තහවුරු කළ යුතු බවයි. එම තහවුරු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ඔබට මෙවැනි විද්‍යුත් ලිපියක් ලැබෙනු ඇත. ඔබේ විද්‍යුත් තැපෑලට තහවුරු කිරීම සමහා ලිපියක් නොපෙනුනොත් ස්පෑම් ෆෝල්ඩර් එකත් පරීක්ෂා කරන්න. එසේත් ලැබී නැත්නම් මෙහි ඔබගේ විද්‍යුත් ලිපිය සහ මුරපදය ඇතුළත් කර send verification email මත ක්ලික් කර නැවත උත්සාහ කරන්න. එසේත් ලැබී නැත්නම් මෙහි සඳහන් මිනිත්තු ගණන රැඳී සිටීමෙන් පසු ඔබට දිස්වන resend verification email මත ක්ලික් කරන්න. එසේ තහවුරු කිරීමේ විද්‍යුත් ලිපිය ලැබුණු පසු ඔබේ ගිණුම සක්‍රිය කිරීමට මෙහි දැක්වෙන පරිදි verify email address මත ක්ලික් කිරීම මගින් තහවුරු කිරීම සම්පූර්ණ වේ. දැන් ඔබට නැවත ලොග් වීමට දිස්වේ. ඔබගේ පාස්වර්ඩ් එක අමතක වූ විට ඒ රීසෙට් කිරීමට මෙම පිටුවේ forgot password මත ක්ලික් කරන්න. ඔබ මුලින් ඇතුළත් කරන ලද විද්‍යුත් ලිපිනේ ඇතුළත් කර send reset instructions මත ක්ලික් කරන්න. පසුව NIE recruitment portal වෙතින් ඔබට ලැබෙන ඊමේල් එක විවෘත කරන්න. එහි නව පාස්වර්ඩ් එකක් සෑදීමට සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කරන්න. දැන් ඔබට අයදුම්පත සකස් කිරීම සඳහා අවස්ථාව ලැබී ඇත. එහි create new application මත ක්ලික් කර අයදුම්පත පිරවීම ආරම්භ කරන්න. දැන් terms and conditions හොඳින් කියවා ඔබ ඒවා පිළිගත් පසු check boxes සලකුණු කර agree and continue මත ක්ලික් කරන්න. එවිට ඔබට මේ ආකාරයේ පිටුවක් දිස්වනු ඇත. දැන්වීම හොඳින් කියවා මෙම අයදුම්පත පිරවීම ආරම්භ කරන්න. මුලින්ම ඔබ බාහිර අයදුම්කරුවෙක්ද නැත්නම් අභ්‍යන්තර අයදුම්කරුවෙක්ද කියලා තෝරන්න. දැන්වීමේ සඳහන් ආකාරයට ඔබගේ මූලික සුදුසුකම මෙහි තෝරන්න. දැන් ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන දෙපාර්තමේන්තුවේ යටතේ ඇති විෂයන්ගෙන් උපරිම විෂයන් දෙකක් ඔබට තෝරාගත හැක. පසුව Save and Continue මත ක්ලික් කරන්න. අයදුම්පත පුරවන විට රතු තරු ලකුණින් දක්වා ඇති සියලුම කොටස් අනිවාර්යෙන් පුරවන්න. දැන් ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කර ඉදිරියට යන්න. Written examination medium ලෙස මෙහි සඳහන් කරලා තියෙන්නේ ඔබ තෝරා ගන්නා විෂය අනුව ලිඛිත තරඟ විභාගය සඳහා පෙනී සිටින භාෂාව තේරීමයි. පෞද්ගලික තොරතුරු ඇතුළත් කර Save and Continue ක්ලික් කළ පසු ඔබට මෙවැනි පිටුවක් දිස්වේ. ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මෙහි ඇතුළත් කරන්න. මෙහි සඳහන් කර තිබෙන අපෝස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ඇතුළත් කිරීමට අවශ්‍ය නැත. මුලින්ම ඔබගේ උපාධියට අදාළ විස්තර මෙහි ඇතුළත් කරන්න. මෙහි ඔබට උපරිම උපාධි 5ක් දක්වා ඇතුළත් කළ හැක. දැන් ඔබගේ පශ්චාත් උපාධි සහ වෙනත් උසස් අධ්‍යාපන පිළිබඳ තොරතුරු මෙහි තිබෙන Add Post Graduate Degree මත ක්ලික් කිරීම මගින් ඇතුළත් කළ හැක. සියලුම අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කිරීමෙන් පසු Save and Continue මත ක්ලික් කරන්න. ඊළඟට වෘත්තීය සුදුසුකම් පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. ඔබට මෙය ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම Remove බටන් එක මත ක්ලික් කරන්න. මෙහි ඔබගේ වෘත්තීය සමාජිකත්ව පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. මීළඟට ඔබ ලබා ඇති ශිෂ්‍යත්ව, ත්‍යාග, කුසලාන පිළිබඳ සියලු තොරතුරු මෙහි ඇතුළත් කරන්න. ඔබගේ පරේෂණ සහ ප්‍රකාශන පිළිබඳ තොරතුරු, පරේෂණ පළපුරුද්ද ඇතුළු අනිකුත් තොරතුරු මෙහි ඇතුළත් කරන්න. ඔබ ලබා ඇති විෂය බාහිර ක්‍රියාකාරකම් මෙහි සටහන් කරන්න. දැන් Save and Continue මත ක්ලික් කරමින් ඉදිරියට යන්න. ඔබගේ සේවා පළපුරුද්ද කාලානුක්‍රමික අනුපිළිවෙලින් ඇතුළත් කිරීම සඳහා Add Experience මත ක්ලික් කරමින් ඉදිරියට යන්න. දැන් Save and Continue මත ක්ලික් කරමින් ඉදිරියට යන්න. ඉන්පසු ඥාති නොවන දෙදෙනෙකුගේ තොරතුරු ඇතුළත් කිරීමට මෙවැනි පිටුවක් දිස්වේ. Save and Continue ක්ලික් කළ පසු ඔබට මෙවැනි පිටුවක් දිස්වේ. අවසාන වශයෙන් ඔබ ඇතුළත් කර ඇති තොරතුරු නැවත වරක් හොඳින් පරීක්ෂා කරන්න.
එසේ පරීක්ෂා කිරීමෙන් පසු යම්කිසි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් මෙම එඩිට් බටන් එක මත ක්ලික් කිරීම මගින් අදාළ වෙනස් කිරීම් සිදු කළ හැකිය. අදාළ වෙනස්කම් සිදු කර නැවත හොඳින් පරීක්ෂා කිරීමෙන් පසු Save and Continue ක්ලික් කරන්න. දැන් Submit Application ක්ලික් කරන්න. එහිදී ඔබට නැවත වරක් පරීක්ෂා කිරීමට උපදෙස් දෙනු ඇත. ඒ නිසා ඔබ ඇතුළත් කර ඇති තොරතුරු නැවත වරක් හොඳින් පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් මෙම කැන්සල් බටන් එක ක්ලික් කිරීම මගින් නැවත අයදුම්පත වෙත යොමු විය හැකිය. ඇතුළත් කර ඇති සීලු තොරතුරු නිවැරදි බවට තහවුරු කර ගැනීමෙන් පසු Confirm and Submit බටන් එක මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබේ අයදුම්පත සාර්ථකව ඉදිරිපත් කළ බවට මෙවැනි පණිවිඩයක් දිස්වේ. ඉන්පසු ඔබට මෙවැනි පිටුවක් දිස්වන අතර එයින් ඔබගේ අයදුම්පත ඩවුන්ලෝඩ් කරගත හැකිය. ඔබ Submit Application ක්ලික් කර නොමැති නම් ඔබට අයදුම්පත් බාර ගන්නා අවසන් දිනතෙක් ඕනෑම අවස්ථාවකදී NIE Recruitment Portal ඔස්සේ නැවත අයදුම්පත සඳහා පිවිසිය හැකිය. ඒ සඳහා මෙහි දක්වන Continue Application මත ක්ලික් කිරීමෙන් ඉදිරියට යා හැකිය. විෂයන් දෙකක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවකදී මුද්‍රිත පිටපත් වෙන වෙනම ලියුම් කවරවල බහා ටැපල් කළ යුතුය. මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ නරඹන සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි.